ඊට පස්සේ බලන්න වලට 10 වෙනි ප්‍රශ්නේ. අපි 9ක් කතා කරානේ. 10 වලට තියෙන මෙහෙම නිශ්චලතාවයේ සිට ගුරුත්වයට තේ පහළට වැටෙන වස්තුවක් තප්පර 10කදී වැටෙන දුර අහනවනේ. ඔන්න ඒතර බලන්න දැන් නිශ්චලතාවයේ ඉඳලා ගුරුත්වයට තේ වැටෙන්නේ මම ඉස්සලා කිව්වේ නිශ්චලතාව කියන්නේ ආරම්භක වේගයේ බිඳුවයි. හරිද? තප්පර 10ක් වැටෙනවා කියලා කියන්නේ හැම තප්පරයකදීම ප්‍රවේගය 10 ගානේ වැඩි වෙනවා. 10 10 20 30 40 50 60 70 80 90 තප්පර 10කදී ප්‍රවේගය 100ක් කරගන්න. හරිද? 100ක් කරගන්න. හරි ලේසි. ඔයගොල්ලෝ සමීකරණ දාන්න ඕනේ නැහැ. එහෙනම් තප්පර 10ේ ප්‍රවේගය 100යි. හරිද? එතකොට වැටෙන දුරනේ යන්නේ. එහෙනම් වැටෙන දුර කියන්නේ විස්ථාපනයනේ. සිරස් විස්ථාපනය. ඒ කියන්නේ මධ්‍යක ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරගන්න. මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ මොකක්ද? ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. හරිද? අවසාන ප්‍රවේගය දැන් අපි හොයාගත්ත කීයද? හොයාගත්ත කියන්නේ හිතින් හිතාගත්තා හොයාගත්ත 100යි කියලා. එහෙනම් 0.100 එකතු කරා. 0.100 එකතු කරාම කීයද? 100යි. දෙකෙන් බෙදුවාම 50යි. හරිද? තප්පර 10නේ වැටෙන්නේ. එහෙනම් 50 වැඩි කිරීම 10 500යි. හරි? හරි සරල දේවල් ටිකක් වෙයි තියෙන්නේ. ආපහු පොඩ්ඩක් ඔය කියන නිශ්චලතාවයෙන් වැටෙන්නේ බිඳුවේ ඉඳලා. තප්පර 10ක් වැටෙනවා. තප්පර 10ක් වැටුණාට පස්සේ හැම තප්පරකින් ප්‍රවේගය 10 වැඩිලා 100ක් වෙනවා. තප්පර 10. මේ සමීකරණයක් ඕනේ නැහැ ඔබට. 100ක් වෙනවා. මේකේ මධ්‍යක ප්‍රවේගය හොයාගන්න. මේ කියන්නේ බිඳුවයි එකතු කරලා දෙකෙන් බෙදුවාම 100 දෙකෙන් බෙදුවාම 50යි. 50යි. මධ්‍යක ප්‍රවේගය කියන්නේ කාලය 10යි. එහෙනම් මධ්‍යක ප්‍රවේගය වැඩි කරා කාලෙනේ. 50 10 කීයද? 500. ඔන්න ඔහොම ඔයාලා ගණන් හදන්න පුරුදු වෙන්නක පුළුවන් ගණන්. හරි. ඔය යාන්ත්‍ර විද්‍යාවේ රේඛී චලිතයේ පොඩි ගණන් තියෙන ඔය වගේ ඕනතරම් තියෙන අටිඋට්ටල ගුරු දෙනවානේ 50 100 1000 නේද? ඕවා හදන්න පුළුවන් මනෝමය. ඒතර කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඔය කාලේ ඔය විදිහට පුරුදු වුණාට පස්සේ අනිත් පාඩම් වලත් ඔය වගේ කෙටියෙන් හදන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ඒතර ඔයාලගේ මතකයේ ඕක තියෙනවා. මේකේ හැම වෙලේම තේරුම් ගන්න ඕනේ බේස් එක. කියන්නේ තියරි එක ඔළුවේ තියෙන්න ඕනේ. තොරණයක් කියන්නේ මොකද්ද? මන්දනයක් කියන්නේ මොකද්ද? මධ්‍යක ප්‍රවේගය කියන්නේ මොකද්ද? හරි. ඒතර ඒ ටික ඔළුවේ තියෙනකොට ඔයාලා ලේසි මේ වැඩේ කරන්න. හරිද? නැතුව මේක කරන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔය මූලික දේවල් ටික ඔය ටික. ඊට පස්සේ ඔයාලට ඔය බලන්න පරණ විභාග ප්‍රශ්න වල එක අවුරුද්දක අහලා තිබ්බා. මම ප්‍රශ්නේ කියන්නේ මම ප්‍රශ්නේ ඔයාලා තියෙන හින්දා තව උදාහරණයක් මේකට කියන්නම්. ඔය 99 විතර අහලා තිබ්බා. 99 තමයි අහලා තිබ්බේ. ගුරුත්වයට තේ වැටෙන පහළට යන වස්තුවක් නිදහසේ හරිද? පළවන, දෙවන, තුන්වන තප්පර තුල ගමන් කර දුරවල් අතර අනුපාතය අහලා තියෙනවා. මම ඉස්සලා කිව්වේ. හරිද? පහළට වැටෙනවා කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණයේ නියතයක්නේ. එහෙනම් විස්ථාපනය සමානුපාතික වෙන්නේ කාලයේ වර්ගයට. හරි විස්ථාපනය සමානුපාතික වෙන්නේ කාලයේ වර්ගයට. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි තප්පරයේ තුල වැටෙන දුර එකේ වර්ගය. ඉස්සත් මෙහෙම ගානක් හැදුවා. පළවෙනි වීඩියෝ එකේ. දෙවෙනි තප්පරයේ තුල වැටෙන දුර මේ බලන්න. දෙකේ වර්ගයේ රින එකේ වර්ගය. හරි සරලයි ඈ. ඊට පස්සේ තුන්වෙනි තප්පරයේ තුල වැටෙන දුර කියන්නේ මොකද්ද? තුනේ වර්ගයේ රින දෙකේ වර්ගය. තව ලිව්වා කියවන්න යන්න නේ. ඊළඟ තප්පරේ ඕන්න හතරේ වර්ගයේ රින තුනේ වර්ගෙ නේ. ඔහොම එන්නේ. මේ ඕනම සුළු කරා එකේ වර්ගය 1යි. දෙකේ වර්ගය 4න් එකක් 3යි. තුනේ වර්ගය 9න් 4ක් 5යි. නේ. ඔත්ති ගුණාකාරයෙන් 4ක 16 9 1 3 5 7. බාන 99 අගෝස්තු මම කලින් වීඩියෝ එකත් ඔය ගාන කරලාද ඔය එහෙම මෙහෙම මෙහෙම දිගට හැදුවේ මම. හරි ඕක කෙටි ප්‍රශ්න හදන විදි මේ තියෙන්නේ. මේක විභාග ප්‍රශ්නයක්. ඉතින් මෙන්න මේ වගේ වට මේ ක්‍රම ටික වායිතාගෙන මේ ඔළුවේ තියෙන මම නිතර හදලා ඔළුවට අටනට පස්සේ ඔක හරියනවා. ඊට පස්සේ සුළු කිරීමේ තියෙන සරල ක්‍රමවේද ටික තියෙනවා. ආන් ඒවා ටික ඔළුවේ තියෙනවා. හරි සුළු කිරීමේ ඔය පොඩි ඒවා තියෙන. දැන් ඔයාලා ඉලක්කම් දෙකක් මම පොඩි මේක මම එක ප්‍රශ්නයක් කරේ. චූටි දෙයක් කියලා දෙනවා සුළු කිරීමේදී. මෙන්න මෙහෙම බලන්න. ඔයාලට වැඩි කරන්න දෙනවා 23 හිතමු 14න් කියලා. ඔයාලා මේක වැඩි කරන්නේ සාමාන්‍ය ක්‍රමේ 14ක් මතක නැහැ නේ ඔයාලට. සමාන 4 3න් වැඩි කරලා 4 3න් වැඩි කරලා බිඳුවක් දැම්ම මොහොන වැඩි කරන්නේ. මේක වැඩි කරන්න පුළුවන් සරල ක්‍රමයක් තියෙන මේ බලන්න. මේවත් මනෝමයෙන් කරගන්න ඕනේ. හරිද? 4 3 12යි. මේ උඩට වැඩි කරේ. 12න් දෙක දැම්ම. එක පේලෙන් ගන්න උත්තරේ. 4 3 12යි. දෙක එකක් ඉතුරු ඉන්නේ. මෙහෙට වැඩි කරා. 4 2 8යි. හරි ඉතුරු වෙච්ච එකයි 9යි. 1 වරක් 3 3යි. 9 3යි 12යි. 12 මෙතන දෙක දැම්ම. තව එකක් ඉතුරු ඉන්නේ. මේක මෙහෙට වැඩි කරා. 1 වරක් 2 2 1යි 3 වැඩි කරලා බලන්න 32 එන්නේ. හරිද? ඒ කියන්නේ ඔක මේ තියෙන්නේ මෙහෙට වැඩි කරා. මෙහෙට වැඩි කරා. මෙහෙට වැඩි කරා. ඒක පළවෙනි එකෙන් උත්තරේ ගන්න පුළුවන්. හරි මේ බලන්න 23 මම 42කින් වැඩි කරනවා. හරි. මෙහෙට වැඩි කරා. 2 වරක් 3 6යි. ඉතින් නැත්තම් අවුලක් නැහැ. 2 වරක් 2 4යි.
4 3 12යි. හරි 12යි. මතක තියෙන්නේ 12 4යි 16යි. 16න් 6යි. හරි දේවල් 2 4 4 12 12 16යි 16න් එකක් ඉතුරුයි 4 2 8යි ගන්න මම මේ. ඒ නිසා ඔන්න ඔය වගේ තියෙනවා ගණන් ගණිතයේදී විද්‍යාවේ භාවිතා කරන සරල ක්‍රමවේද තියෙනවා. ආන් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් භාවිත ඕවා හිතනකොට වාරගේ මොලේ අර නිකන් අර වාරගේ තින්කින් පැත්තක ලොජික් පැත්ත හැදෙනවා. ලොජික් පැත්ත හැදෙනවා. ඔය සරල තව දේවල් දෙනවලු. තවල 100න්. හරිද? මේ පොඩි හරිය 100න් 20ක් අඩු ගන්න තිබා හිනා අමාරුවක් නේ වල මොකද අමාරු? මේ 100න් 22 අඩු ගන්න තියලා කියලා. දැන් 23ක්. එතකොට බිඳුවක් ගන්නවා මෙහාට ගන්නවා කියලා. මම මේකෙන් එකක් අඩු කරනවා. මේ 99. මේකනොත් එකක් අඩු කරනවා. කීයද? 22යි. දැන් අඩු කරලා බලන්න. 9න් 2ක් 7යි. 9න් 2ක් 7යි 70. ඔහොම ගණන් වල තියෙන එක එක අර නිකන් ඒවා හරි විනෝදයි. කියන්නේ ඒවා දන්නකොට අර ලේසියෙන් ගණිතයේ තියෙන අපි ගණිතයේ අඳුරු පැත්තනේ හැම වෙලේම කතා කරන්නේ. මේ සොඳුරු පැත්ත. හරි. ඒතකොට ඒවා දන්නකොට අඩුම ගානේ ඒ ලෙවල් කරන ළමෙක් සාමාන්‍ය MCQ කරනකොට එක්වරක් ඉඳලා දෙවරක් ඉඳලා අඩුම ගානේ හොඳයි. ඊළඟට 15 වරක් වගේ ඒවත් වෙනකන් චක්‍ර මත ගන්න ලේසි වැඩි කරන්න. 15 වරක්කට 120. ආන් ඒ වගේ ඒවා. ආන් ඒව ඔයාලා හදා ගන්න. ඒ මොනවත් ඔයාලා මොකද අර අපේ යටිතල පහසුකම් හදා ගන්න නැතුව පේපර් එකක් අරන් අමාරු කියලා හරියන්නේ නැහැ. හරි? ගණිතය කියලා කියන්නේ විද්‍යාවට අනිවාර්යෙන් ඕනේ. හරිද? හරි විද්‍යාවට අනිවාර්යෙන් ඕනේ. කියන්නේ ගණිතය කියන ගහේ විද්‍යාව වල ඇතිල යන්න තියෙනවා. අරක අනිවාර්යෙන් ගන්න වෙනවා සාරේ. නැතුව හදන්න බෑ විද්‍යාව. ඒ නිසා ඔය දේවල් ටික මොළුවේ තියාගන්න. ඉතින් වීඩියෝ 5ක් කරා. හරි ඉතිරි වීඩියෝ ටිකත් මම ප්‍රශ්න 2 3 හට යනවා ගම්මිතාවේ රේඛීය ප්‍රස්ථාර ඔයවත් එක්ක ප්‍රාක්ෂිප්තත් එක්ක කෙටි ක්‍රම තියෙන හදන්න පුළුවන්. අපිවත් එක්ක කතා කරමු. ඔක රසවත් නම් වල මොන දෙයක් වුණා නම් පොඩ්ඩක් chatting වල කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ට මේක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්න. ඒකල පොඩ්ඩක් මේක ව්‍යාප්ත කරගන්න. ඒතර ඔයාලා දිගට මේක බලාගෙන යන්න පුළුවන්. දවසට විනාඩි 5යි 5යි යන්නේ උඩින්. චූටි කාලයක් තියෙන. අර පාඩම් කරලා පොඩි රිලැක්ස් එකකට ඔක බලන්න පුළුවන්. මම ඒ වගේ එකක් හදාගන්න හැමදාම.